කොහොමද ඔයගොල්ලෝ අදත් එකතු වුණා ටෙක් කලා YouTube channel එකේ. ඉතින් මම අදගෙන ආවේ කොහොමද අපේ mouse cursor එක වෙනස් කරගන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ ළඟත් ඇත්තේ මේ සරල simple සුදු පාට mouse cursor එක වෙන්නදී. ඉතින් ඒකට අද ඒක විශ්‍රාම යවලා අපි අලුත් mouse cursor එකක් ඒකට දාගමු. ඉතින් මේ mouse cursor එක දාගත්තාම අපිට අපේ කම්පියුටරේට unique පෙනුමක් ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මම දැනටමත් ඒ වගේ mouse cursor එක දාගෙන තමයි ඉන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයගොල්ලෝගේ web browser එක open කරගන්න එක. ඊට පස්සේ ඒක animate mouse cursor කියලා type කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒකේ පළවෙනි link එකකින් යන්න. ඉතින් මම මේකේ animate mouse cursor කියලා type කරේ. එතකොට ගොඩක් ලස්සන mouse cursors ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ website එකට යන්න. ඒ website එකේ ගොඩක් ලස්සන ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මෙතන තමන්ට කැමති mouse එකක් type කරගන්න පුළුවන්. ඉතින් මම type කරගන්නේ Demon Slayer. ඔයගොල්ලෝ හිතුවා හරි මම Demon Slayer pick එක. ඉතින් මේ වගේ ඇඩ් එනවා ඒක ක්ලෝස් කරගන්න. Demon Slayer mouse cursor තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති මාතෘකාවකින් මේ වගේ එක animate mouse cursors ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්ට ඩවුන්ලෝඩ් කරගන්න හිතාගෙන හිටියේ මෙන්න මේ mouse cursor එක. ඊට පස්සේ මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලෝ මෙතන පේනවා ඇති cursor එක සහ pointer එක දෙකක් තියෙනවා. ඉතින් මේක තමයි pointer එක, මේක තමයි cursor එක. මෙන්න මේ දෙක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. A few moments later. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන ඒක ඩවුන්ලෝඩ් වුණා. ඉතින් ඔයගොල්ලෝ ඊට පස්සේ තමන්ගේ desktop එක උඩ right click කරගන්න. එතකොට මෙතන මේ personalize කියන එක උඩ click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ themes කියන option එක ගිහිල්ලා මෙතන mouse cursor කියන option එක click කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මෙහෙම එකක් open වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙතනින් තමයි තමන්ගේ mouse cursor එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම දැනටම mouse cursor එකක් දාගෙන තියෙන නිසා මෙන්න මෙතන මේ මගේ mouse cursor එකේ පින්තූර පේනවා. නැත්නම් ඔයගොල්ලන්ට පෙන්වන්නේ තමන්ගේ සුදු පාට mouse cursor එක. ඉතින් ඒක වෙනස් කරන්න ඕන නිසා ඒක උඩ එහෙම ක්ලික් කරගෙන මේ browse කියන උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ downloads වලට යන්න ඕනේ. ඒකට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ this PC කියන එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඒකේ downloads වලට ගිහිල්ලා ඒක open කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් පේනවා ඒ අපි download කරගත්ත cursors ටික. ඉතින් මම මේක කරන්නේ mouse cursor එක නිසා මම මේක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ ඒක open කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තමන්ගේ කැමති මේ වගේ mouse pointers වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම text select කියන එක උඩ ක්ලික් කරනවා. ඒකත් browse කරනවා. ඊට පස්සේ මෙන්න මේ උඩ තියෙන මකරගේ පින්තූර තියෙන mouse cursor එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ ඒකත් open කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මෙතන okay හෝ apply දෙන එක. මම apply දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ mouse cursor එක වෙනස් වෙලා. ඒ වගේම තමයි text select එකත් වෙනස්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ පරණ සුදු පාට mouse cursor එක super unique animated mouse cursor එකක් විදියට වෙනස් කරගන්නේ. ඉතින් මම තව දෙයක් කියන්න ඕනේ.
අදිසියවත් ඔයගොල්ලෝගේ PC එක shut down කරලා on කරද්දී ඒ mouse cursor අපි දාගත්ත mouse cursors ටික වැටෙන්නේ නැත්නම් ආයිත් personalize වලට ගිහිල්ලා mouse cursor වෙනස් කරන තැනට ගිහිල්ලා ඒක okay කරන්න. එතකොට ඒක හරියනවා. ඉතින් අදට අපේ වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරලා යාළුවන්ට බලන්න share කරලා like එකකුත් දාලා ඕගොල්ලන්ට මේ වීඩියෝ එක ගැන හිතෙන දේ ගැන comment එකක්